හිරු බැස යන සුන්දර සැන්දෑවක මුහුදු වෙරළේ අපූරු සාදයක්. මේ තමයි ලියෝගේ උපන්දින සැමරුම. සාදයට එක්කුණේ ඔහුගේ හොඳම මිතුරා සහ මිතුරියන් දෙදෙනා. හැපි බර්ත්ඩේ ලියෝ! දඟකාර කැරලි කොණ්ඩයක් ඇති මවුලි උපන්දින කේක් කැබැල්ලක් ලියෝගේ මුහුණේ තැවරුවා. මේක මගෙන්. ඒ තමයි කේල්. ඔහුගෙන් නම් ලියෝට බේරුමක් වුණේ නැහැ. ඔහු කේක් ගෙඩියෙන් භාගයක්ම ලියෝගේ මූණේ තැවරුවා. ඉතුරු ටික ඔයාට ආරා. කේල් සිනාසමින් පවසන විට ආරා ඉක්මනින් ඉතුරු කේක් කැබැල්ල අතට ගත්තා. මතකනේ මගේ බර්ත්ඩේ එක දවසේ ඔයා කරපු දේ. ඔන්න එහෙනම් මගෙන්. ආරා ලියෝගේ මූණේ කේක් තැවරීමට සැරසෙන විටම ලියෝ එය උදුරාගෙන ආරාගේ කටේ එපුවා. සියල්ලෝම සිනාසෙන්නට පටන් ගත්තා. ඔවුන් නටමින් සින්දු කියමින් හොඳ හැටි විනෝද වුණා. මේ ඒක නෙවෙයි. අද අපි බෝට් රයිඩ් එකක් යන්නේ නැද්ද? ලියෝ අමතක වූ යමක් සිහිපත් කළා. හොඳ අදහස. මොකද කියන්නේ ගර්ල්ස්? කේල් විමසුවේ නටමින් සිටින ගැහැණු ළමයි දෙදෙනා දෙස බලමින්. යමු. ඒත් තාම පාටිය ඉවර නැහැ. ආරා හදි දමමින් පැවසුවා. රෑ වෙන්න කලින් යමු. ඉර පහින වෙලාවට තමයි මුහුද ලස්සන පේන්නේ. ලියෝ එසේ පවසන විට සියල්ලෝම තමන් රැගෙන බඩු බෑග් වලට දමා ගත්තා. එදින එතරම් ජනාකීර්ණ දිනයක් නොවූ නිසා වෙරළෙ තිබුණේ හරිම නිස්කලංක බවක්. වෙනද තිබෙන සංචාරක බෝට්ටු පෙළ අද පේන්න තිබුණේ නැහැ. අද නම් රැල්ල ටිකක් වැඩි වගේ. ඒ නිසා වෙන්නති බෝට්ටු පේන්න නැත්තේ. කේල් එසේ කියමින් වටපිට බලන්නට වුණා. අර තියෙන එකක්. ඔවුන්ට එක් බෝට්ටුවක් දකින්න ලැබුණා. වාරකන් කාලය නිසා මේ දිනවල සංචාරක බෝට්ටු සේවාව ක්‍රියාත්මක වුණේ ඉතා අඩුවෙන්. කෙසේ හෝ ඔවුන් වෙනුවෙන් එක් බෝට්ටුවක් ඉතිරි වී තිබුණා. ඔවුන් පැය 2ක කාලයකට බෝට්ටුව වෙන් කර ගත්තා. එය සාද පැවැත්වීම සඳහාම නිර්මාණය කළ බෝට්ටුවක්. එහි නැරඹීම් මැදිරියක් වගේම කුඩා අවන්හලක්ද තිබුණා. ඔවුන් යුහුසුල්ව බෝට්ටුවට ගොඩ වුණේ ලියෝගේ උපන්දිනය ඉතා ප්‍රීතිමත්ව සැමරීමේ අදහසින්. මුහුදු රැළ ඔස්සේ බෝට්ටුව සෙමෙන් ඉදිරියට ඇදී ගියා. සැන්දෑ අහසේ චමත්කාරයත් මුහුදු සුළඟත් නිසා ඔවුන්ට දැනුනේ අමුතුම හැඟීමක්. අඩහෝරාවක් පමණ මුහුදේ සිරි නරඹමින් සිටින අතරතුර ලියෝ ඔවුන්ට උණුසුම් චොක්ලට් පානයක් ඇනවම් කළා. එම බෝට්ටුවටම සිටියේ සේවකයින් 2 දෙනෙක් පමණයි. එක් අයෙක් බෝට්ටු රියදුරා වූ අතර අනෙක් පුද්ගලයා අවන්හල් සේවකයා මෙන්ම ඔවුන්ගේ මඟ පෙන්වන්නාද වුණා. ප්‍රියමනාප පෙනුමකින් යුතු ඔහු වැඩි වේලාවක් නොගොස්ම මේ සිව් මිතුරන්ගේ සිත් දිනා ගන්නට සමත් වුණා. සංචාරය අතරතුරදී ඔහු තමා මීට පෙර සංචාරය කළ ස්ථාන පිළිබඳව අපූර්ව විස්තරයක් කළා. ඔහු මීට පෙර නැවක සේවය කර තිබෙන බවත් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය නිසා මෙම රැකියාව තෝරාගත් බවත් පැවසුවා. ඒ අතර කේල් බෝට්ටුවේ තිබූ දුරදක්නයකින් ඈත සිටිජය දෙස බලමින් සිටියා. ඔහු ඉතා ආසාවෙන් ඒ දෙස බලා සිටින දුටු මවුලි ඔහුගෙන් දුරදක්නය උදුරා ගත්තා. එක්වරම බෝට්ටුවේ ඇති වූ ගැස්මක් නිසා ඇය පසෙකට විසිවී ගියා. ලියෝ සිනාසෙමින් ඇයට අත දුන්නේ දුරදක්නය නැවත උදුරා ගනිමින්. හෝරාවකට වැඩි කාලයක් ඔවුන් මෙලෙස ගමන් කර තිබුණා. වෙලාව යනවා දැනුනෙවත් නෑනේ. ආපහු යන්නත් ළඟයි. ආරා පැවසුවේ තරමක අමනාපයෙන්. කොයිතින් කට්ටිය නම් ආයෙත් පොඩි සින්දුවක් කියමු. සියල්ලෝම අවන්හල තුලට පැමිණ ගී ගයමින් නටන්නට වුණා. ලියෝ ඔවුන්ට නොයෙකුත් කෑම බීම වලින් සංග්‍රහ කළා. ඒ අතරතුර වරින් වර කේල් දුරදක්නයෙන් ඈත සමුදුර දෙස බලන්නට වුණා. මේ අපි දැන් ගොඩබිම ඉඳන් මුහුද ගොඩක් දුර ඇවිත් ඉන්නේ. අර බලන්නකො බීච් එක පේන විදිහ. කේල් අත දිගු කරමින්
කුඩා තිතක්සේ පෙනෙන ගොඩබිම අනෙක් මිතුරන්ට පෙන්වූයේ පුදුමයෙන් වගේම අමුතුම සතුටකින්. ඒ අතර ලියෝ බෝට්ටු සේවකයා සමග කතා කරමින් සිටියේ තවත් පැය කිහිපයකින් ඔවුන්ගේ සංචාරය දීර්ඝ කර ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ඔවුන්ට දෙගුණයක මුදලක් වුවද ගෙවීමට ලියෝ කැමැත්තෙන් සිටියා. හැබැයි සර් අද නම් මුහුද ටිකක් සැරයි. තව ටිකකින් ලොකු වැස්සකුත් එන්න පුළුවන්. ඔහු පැවසුවේ කල්පනා කරමින්. තව පැය දෙකක් විතරනේ මචං. අපිට ආයේ මේ වගේ ට්‍රිප් එකක් ලේසියෙන් එන්න වෙන්නේ. ඒ නිසා තව ටිකක් රයිඩ් එක කන්ටිනියු කරමු. මට කියපන් තව කීයක් ඕනේද? ලියෝ මිත්‍රශීලී ලෙස සේවකයාගෙන් විමසුවා. පේමන්ට් එක නම් ප්‍රශ්නයක් නෑ සර්. පැය දෙකට එක්ස්ට්‍රා චාර්ජ් එක විතරක් ගෙවුවා නම් ඇති. මම පොඩ්ඩක් අපේ බොස් එක කතා කරලා ඉන්නම්. සේවකයා පිටත්ව ගියේ මේ පිළිබඳව රියදුරාගෙන් විමසීමටයි. කෙසේ හෝ ලියෝගේ සහ මිතුරන්ගේ පෙරත්තේ නිසාම ඔවුන් වෙනුවෙන් තවත් පැය දෙකක් සංචාරය දීර්ඝ කෙරුණා. අවට සිරි නරඹන අතරතුර ඔවුන් වරින් වර අවන්හලතුරට ගොස් ලියෝගේ සංග්‍රහය භුක්ති විඳින්නටත් අමතක කළේ නැහැ. එක්වරම ආරාගේ කෑගැසීමෙන් සියලු දෙනාම කලබලයට පත් වුණා. විවෘත කර තිබූ චැනල් වීදුරුව තුළින් ඇතුළට වැටුණු දිය පහරක් නිසා ආරාගේ මුළු ඇඟම තෙමී තිබුණා. ආරා ඔය ග්ලාස් එක වහන්න. කේල් ඉතා ඉක්මනින් විවෘතව තිබූ චැනල් පියන් වසා දැමුවා. ඒ සමගම බෝට්ටුව ඉතා වේගයෙන් ඒ මේ අත පැත්තෙන්නට වුණා. අවන්හල තුළ තිබූ වීදුරු බඳුන් කිහිපයක් බිඳී යාමත් සමග සේවකයා කලබලයෙන් ඔවුන් සිටි දෙසට පැමිණියා. සර්, රැල්ල ටිකක් සැර වැඩි. හයියෙන් අල්ලගෙන ඉන්න. ඔහු ඉතා ඉක්මනින් ඉතිරි වීදුරු බඳුන් සියල්ල පෙට්ටියක් තුළට ආරක්ෂිතව ඇසුරුම් කළා. බෝට්ටුවේ ගැස්ම තව තවත් වැඩි වන විට චැනල් වීදුරුවෙන් පිටත අවකාශය අන්ධකාර වී ඇති බව ඔවුන්ට පෙනුණා. වැස්සකුත් පටන් අරන් වගේ. ලියෝ එසේ පවසන විටම අකුණු හඬක් සමග විදුලි ආලෝකයක් ඔවුන් ඉදිරියේ දර්ශනය වුණා. එයින් බියට පත් වූ ගැහැණු ළමුන් දෙදෙනා කෑ ගසන්නට පටන් ගත්තා. ලියෝ සහ කේල් වැරෙන් ගැහැණු ළමුන් දෙදෙනාව අල්ලාගත්තේ බෝට්ටුවේ ගැස්ම නිසා ඔවුන් විසි වී යනු ඇතැයි සැකයෙන්. ඒ සමගම බෝට්ටු සේවකයා මහා හඬින් කෑ ගසන්නට පටන් ගත්තා. බෝස් අර පැත්තට අරහෙට හරවන්න. ගත වූයේ නිමේෂයක් පමණයි. විශාල චැනල් වීදුරුව බිඳගෙන ඇතුළට සැරපහරින් බෝට්ටුව පිරී යන්නට පටන් ගත්තා. දෙවියනේ, අපි ඉවරයි. බෝට්ටු සේවකයා බියරුවෙන් විලාප නගන හඬ පමණක් ඇසෙන විට ලියෝ ඇතුළු මිතුරන් පිරිස බෝට්ටුවේ බඳෙහි එල්ලෙමින් රළ පහර සමග සටන් කරමින් සිටියා.